Anthropic එකෙන් Claude 4 launch කරලා තියෙනවා. ඇත්තටම ඔයාලට මතක නම් මීට මාස කීපයකට කලිනුත් අපි කිව්වේ Claude 3.5 එක තමයි creative writing වලට වගේම coding වලටත් best කියලා. හැබැයි ඔන්න දැන් Claude 4 කියලා එකකුත් release කරලා තියෙනවා. ඉතින් මේක ගැන Code with Claude කියන event එකේදී තමයි announce කරලා තියෙන්නේ. Claude 4 කිව්වට ඇත්තටම මෙතන models දෙකක්. Claude 4 Opus, Claude 4 Sonnet. මේ දෙකටම hybrid reasoning වගේම instant responses දෙන්න හැකියාව තියෙනවා. benchmarks වෙනුවත් SW benchmarks වලදී OpenAI Codex එකටත් වඩා හොඳ rate එකක් පේනවා. ඉතින් complex files handle කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි context window එකත් 200k. මේ තියෙන්නේ API prices පොඩ්ඩක් ගණන් නම් වැඩි වගේ. ඒත් මේ අලුත් API වලට code execution tools, MCP connector, files API, prompt caching වගේ දේවල් include වෙනවා. Claude Code දැන් VS Code වලටත් available. JetBrains extension එකකුත් තියෙනවා. ඉතින් Claude 4 Sonnet එක නම් free users ලටත් available. Opus 4 එක නම් paid users ලට විතරයි. එහෙනම් ඉතින් ඔයාලා test කරලා බලන්න. ඒ වගේම තව කෙනෙකුටත් මේක දැනගන්න share කරලා. ඔයාලට තාම මේ වගේ interesting දේවල් අපෙන් දැනගන්න ඕන නම් දැන්ම follow කරලා තියාගන්න.